Hi cuties, welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයගලන්ට අරගෙන එනවා කියලා හිතුවේ day vlog එකක්. මම අද day එක ඔයගලත් එක්ක share කරගන්නවා කියලා හිතුවේ. අද guys මට ගොඩක් special day එකක්. මොකද අවුරුදු ගාණක් තිස්සේ මම හීන දැකපු දෙයක් මම වෙනුවෙන් ගන්න යනවා. මම හිතුවා ඒක ඔයාලත් එක්ක share කරගන්නවා කියලා. ළමයි අපි උදෙන්ම ගමනින්න පිටත් වුන නිසා උදේ කෑම කාලා නෙවෙයි අපි ආවේ. නිසා මොන වැඩටත් යන්න කලින් අපි කාලා ඉන්න පෙළම. ඒ නිසා අපි හිතුවා රෙස්ටෝරන්ට් එකක නවත්තලා උදේ බ්‍රේක්ෆාස්ට් එක අරගෙනම ගමන යනවා කියලා. ඒ අතරේ අපිට රෙස්ටෝරන්ට් එකක් හොය ඉද්දි අපිට හම්බුණා අලුතෙන්ම ඕපන් කරපු රෙස්ටෝරන්ට් එකක්. ඇත්තටම කෑම ගත්තොත් මාර විදියට කෑම රසයි. ඉතින් අපි රෙස්ටෝරන්ට් එකෙන් කෑම අරගෙන ඉවර වෙලා අපේ ගමන එන්න ආයෙමත් පිටත් වුණා. ඉතින් guys අපි කැමරා එකට ඇවිල්ලා අපේ කැමරා එක සිලෙක්ට් කරගෙන දැන් ඉතින් මේ අන්බොක්ස් කරන ගමන් තමයි ඉන්නේ. මම guys මාර හැපි එකේ ඉන්නේ. ඔයාලටත් එහෙම එන guys තමන් වෙනුවෙන් දෙයක් තමන් අරගත්තම හරිය තමන්ට gift එකක් ලැබුණම හරියම සතුටින් ළමයි සතුට කියා ගන්න බෑ. ඇත්තටම මමත් මාර සතුටින් තමයි මේක අන්බොක්ස් කරන්නේ. ඇත්තටම මට තාමත් හීනයක් වගේ මොකද මම ගොඩාක් ආසාවෙන් හිටපු දෙයක් ළමයි මේක. ඉතින් හිමිට මම අන්බොක්ස් කරන ගමන් තමයි ඉන්නේ කැමරා එක. ඉතින් හරිම සතුටුයි මට. ඒ වගේම කියන්න ඕනේ guys අද මම මේක ගන්න හිටියේ එන්න කලින් ඒ කියන්නේ දින දාගෙන ඉඳියේ ඊයේ හවස මම බලද්දී අපේ YouTube channel එකේ සබ්ලා 1k වුණා. ඇත්තටම ඒකත් මාර සතුටුයි බලන ළමයි. අද මම මේක එන්න දාගෙන ඉඳෙද්දී හරියටම ඊයේ මේක complete වුණා කියන්නේ ඇත්තටම මම ඒ වෙනුවෙන් gift එකක් ගත්තා වගේනේ. මට හරිම සතුටුයි. ඔයාලා මට දීපු ආදරේ නිසා තමයි මම මෙච්චර ඉක්මනට සබ්ලා ගොඩක් මෙච්චර මට ආවේ මගේ channel එකට. ඉතින් ඔයගොල්ලෝ මට ලස්සන කමෙන්ට්ස් දාලා තිබ්බා මම කලින් දාපු food challenge එකට. ඇත්තටම ඔයාලට මම හරිම ආදරේ. ඔයාලා මාත් එක්ක මෙච්චර කල් මේ විදියට ඉන්දියා. ඉතින් ඔයාලා නිසා තමයි මම අද මේ තැන ඉන්නේ. ඉතින් මම ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා ඉස්සරහටත් මාත් එක්ක මේ විදියටම ඉන්න කියලා. ඉතින් මම හරි ආදරේ වගේ පුංචි ළමයි හැමෝටම. ඔගොල්ලෝ දන්නවා ඇති කැමරා එකෙන් මේ ළඟදී ලොන්ච් කරපු Osmo Pocket 4 කැම් එක තමයි මම අද ගත්තේ. ඒකේ ක්වොලිටි එක ගැන කිව්වොත් නම් ළමයි ඒ කැම් එක සුපර්. guys මේ තියෙන්නේ මගේ අලුත් කැම් එක. ඒක මාර ලස්සනයි ළමයි. මට හරි ආසයි දැක්කම පස්සේදී. ඉතින් මේ තියෙන්නේ මගේ අලුත් කැම් එක. මේ සහට මම ඔයගලන්ට වීඩියෝස් එකේ මෙන්න මේ ලස්සන කැම් එකකින් කොහොමද වෙනසට ඔයාලා සයින්ද? තමයි මේ තියෙන්නේ මගේ අලුත් කැම් එකෙන් ගත්ත වීඩියෝ එකක්. ඉතින් ඔයගලන්ට වෙනස කොහොමද කියලා පහලින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ අලුත් කැම් එකේට ඔයාලා කැමතිද නැත්නම් ෆෝන් එකෙන් කරන වීඩියෝස් හොඳයිද කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න පහලින්. අපි guys කැමරාව අරගෙන එන ගමන් දවල්ට කන්න රෙස්ටෝරන්ට් එකකට ගියා. බඩගිනිනේ ළමයි මේ වෙලාව වෙද්දි මං හිතන්නේ මේ වෙලාව 2:45ට විතර ඇති. අපි ලන්ච් එක ගන්න ගියා රෙස්ටෝරන්ට් එකකට. අපි ගියේ රුහුණු රිසෝට් කියන රෙස්ටෝරන්ට් එකට. අපි ඕඩර් කරා මික්ස් රයිස් ඕඩර් කරා. ඊට පස්සේ චිකන් ඔම්ලට් එකක් ඕඩර් කරා. ඊට පස්සේ තව පෙප්සි එකක් ඕඩර් කරා. අපි එච්චරයි ඕඩර් කරේ. ඉතින් අපි ලන්ච් එක එතනින් තමයි ගත්තේ. කෑම නම් මාර රසයි. මම ෆස්ට් ටයිම් තමයි එතනින් මේ එතන කෑම try කරපු. කෑම හොඳයි රසයි. අවුලක් නැහැ. ළමයි ඔයාලා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා කැමති day vlogs වලටද නැත්නම් food challenge වලටද කියලා. මම day vlogs ඔයාලා දැන් day vlogs කියලා කිව්වොත් මට ඔයගලන්ට පුළුවන් මම යන trips මම දවස ගත කරන විදිය ඒ වගේ vlogs ඔයාලට අරගෙන එන්න. ඒ අතරේ food challenge videos තුත් මම අරගෙන එන්නම් ඔයගලන්ට. ඒ වුණාට මම මුලින්ම ඉඳලම ඉස්සරින්දලම චුටි කා ඉඳලා මම ආසාවෙන් හිටියේ ළමයි day in my life vlog ගේන්න. ඒ වුණාට මට හරියම වෙලා මට ඉතින් පටන් ගන්නුනේ food challenge videos. මම ඒකත් හරි ආසාවෙන් තමයි කරන්නේ. ඉතින් දැන් ඊයේ සබ්ලා අපේ 1k වුණා අපේ YouTube channel එකේ. ඉතින් guys ඒ වගේ මෙච්චර දවස් මාත් එක්ක හින්දියා වගේම ඉස්සරහටත් මාත් එක්ක ඉඳලා ඉතින් මගේ channel එකේ සබ්ලා ලක්ෂයක් කරගන්න එක තමයි ඇත්තටම මගේ හීනේ. ඔයගලන්ට ලක්ෂයක් වුණායින් පස්සේ මම කිව්වන්නේ වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් ළමයි මෙතනින් අද vlog එක ඉවරයි. ඉතින් අද
මට මෙච්චර ස්පෙෂල් දවසක් ඔයාලත් එක්ක බෙදා ගන්න ලැබුණේ ගැන මට මාරම සතුටුයි ළමයි. ඉතින් අදින් මේ vlog එක ඉවරයි. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක ලස්සනයිද කියලා. ඒ වගේම වීඩියෝ එක ෂෙයා කරන්න, channel එක subscribe කරන්න. මගේ වීඩියෝ එකට like එකකුත් දාන්න. මේ වගේ තවත් ලස්සන vlogs ඉස්සරහට අරගෙන එන්නම් මම අනිවාර්යයෙන්ම ඔයගලන්ට. එහෙනම් මම අදට ගිහින් එන්නම් ළමයි. bye